Hello friends, මම ඔයාලට කියන්න යන්නේ අපේ ෆෝන් වලට එනවා ස්ලයිඩ් ස්ක්‍රීන් කියලා එකක් හරිද? ඒකේ ඉන්නේ ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ එකපාර වැඩ දෙයක් කරන්න පුළුවන් විදිහට. මගේ තියෙන ස්ලයිඩ් ස්ක්‍රීන් එක දෙකයි. සමහර අයගේ හතරක් තියෙනවා. එක එක විදිහට එක එක ෆෝන් වල එනවා හරිද? මේක තමයි ස්ලයිඩ් ස්ක්‍රීන් එක. අපිට දැන් මෙතන Google එකේ ඕන වැඩක් කරන ගමන් මෙතන අපිට ඕන ඇප් එකක් පාවිච්චි කරන්න පුළුවන් අපේ ෆෝන් එකේ තියෙන. ඔයාලට තේරෙනවනේ ස්ලයිඩ් ස්ක්‍රීන් කියවම. හරිද? දැන් අපි එකේ අපිට සමහර ඇප් වල ඕපන් කරන්න බෑ එහෙම. ස්ලයිඩ් ස්ක්‍රීන් කරන්න බෑනේ. ඔයාලා පාවිච්චි කරනවා නම් ඒ ගැන දන්නවා. අපිට දැන් මේ කෝල් ගන්න ඇප් එකේ එකත් ස්ලයිඩ් ස්ක්‍රීන් පාවිච්චි කරන්න බෑ. හරිද? එහෙම පාවිච්චි කරන්න පුළුවන් විදිය තමයි මම කියන්නේ. ස්ලයිඩ් ස්ක්‍රීන් එක හැම ඕන ඇප් එකකට පාවිච්චි කරන්න පුළුවන් විදිහට හදාගන්න නම් අපි ඉස්සෙල්ලාම යන්න ඕනේ සෙටින් වලට. සෙටින් වලට ගිහින් ඩෙවලොපර් ඔප්ෂන් වලට යන්න ඕනේ. ඊට කලින් මම කියන ස්ලයිඩ් ස්ක්‍රීන් එක ගන්න කොහොමද කියලා. සමහර කට්ටිය දන්නවත් ඇති, සමහර කට්ටිය දන්නේ නැති ඇති. නොදන්න කට්ටියට දැනගන්නයි, දන්න කට්ටියගේ දැනුම වැඩි වෙන්නයි තමයි දැන් මම කියන්න හදන්නේ. ඔයාලගේ ෆෝන් එකේ සෙටින් වල යටට මෙද්දී සමහර වෙලාවට තියෙන්න පුළුවන්, සමහර වෙලාවට නැති වෙන්න පුළුවන්. මගේ තියෙනවා ස්ලයිඩ් ස්ක්‍රීන් කියලා මේක. හරිද? අපි ඒක ඇතුළට ගියාට පස්සේ මෙන්න මේ කියන්නේ ස්ට්‍රීමින් ගැසලේ මේ උඩට දෙන මේ රූපෙනුත් පේනවා අපිට. ඊට පස්සේ ආවලක මෙහෙම ඔෆ් වෙලා දිනන මේ ඔන් කරගන්නත් ඕනේ. මගේ ඔන් කරලා තියෙන ඉඳ මට එක ගානක් ගියා. මෙන්න අපිට මේක ඇඟිලි ට්‍රීවිං ගස් වලින් ඉල්ලලා දෙද්දී හදා ගන්න පුළුවන්. මේක ඔෆ් කරත් වෙන්නේ අපිට තව විදිහක් තියෙනවා. ඔයාලගේ ෆෝන් එකේ මෙන්න මෙතන තියෙනවා මෙන්න මේක. ඒක මෙන්න හරිද මේව ගන්න පුළුවන් ඔයාලා දන්නවනේ. ඊට පස්සේ ඒකේ මේක බාගෙන හිටියාම ස්ලයිඩ් ස්ක්‍රීන් එනවා. තව විදිහක් තමයි ඔන්න මෙන්න මේක. ඒක තේරුම් නැත්තම් ඔයාලා මේක ටච් කරලා මෙන්න මෙතනට ආවම මේ උඩ තියෙන මෙන්න මේ හැම එකකම ඊටත් තියෙනව නේද? අන්න ඒක ටච් කරලා මේ ස්ලයිඩ් ස්ක්‍රීන් කියන එක ටච් කරාම ඒකත් එනවා. තව ඔයාලා වීඩියෝ එකක් බලලා ඉන්න ගමන් ගේම් එකක් ගන්න ගමන් මෙන්න මේ නොටිෆිකේෂන් එනවා. අන්න එතකොටත් ඒක මේක ටච් කරලා හිටියා මේ කියන විදිහට ස්ලයිඩ් ස්ක්‍රීන් එක එනවා. හරිද? එහෙම තමයි ස්ලයිඩ් ස්ක්‍රීන් එක ඔන් කරන්නේ. එහෙම ඔන් කරලා අතර ඇප් වල මේවා වෙන්නේ ස්ලයිඩ් ස්ක්‍රීන් එක ඔන් කරන්න වෙන විදිහක් නෑ. හරිද? දැන් අපි ඩෙවලොපර් ඔප්ෂන් ඔන් කරගන්න එකට යනවා. ඒක ඔන් කරගන්න නම් ඔයාලා ෆෝන් එකේ සෙටින් වල ඉඳන් පල්ලෙහාට එන්න ඕනේ. එද්දි about phone කියලා තියෙනවා. අන්න ඒක ඇතුළට ගිහින් මේ බිල්ඩ් නම්බර් එක හොයාගන්න. සමහර අයගේ about phone එක එතන හොයාගන්න නෑ. ඒ හින්දා අපි සර්ච් බාර් එකට ගිහින් මෙතන about phone කියලා සර්ච් කරනවා. මෙන්න about කියලා ගහද්දි වෙනවනේ. about phone එක ඇතුළට යන්න ඕනේ. එහෙමත් නැත්නම් බිල්ඩ් නම්බර් කියලා සර්ච් කරත් ඔයාලා හරියට මෙන්න මේ බිල්ඩ් නම්බර් කියන එක සමහර ෆෝන් වල 3 පාරක් ටච් කරන්න ඕනේ. සමහර එකේ 4 පාරක් ටච් කරන්න ඕනේ. ඔයාලගේ ෆෝන් එකේ ඔයාලා ඉස්සලා 3 පාරක් ටච් කරන්න. එහෙම ටච් කරලා හරියන්නේ නැත්නම් 4 පාරක් ටච් කරන්න. මෙන්න දැන් මගේ මෙතන වැටෙනවා. මෙන්න කලින් ඔන් කරලා තියෙන්නේ. ඔයාලගේ මේ 3 පාරක් හරි 7 පාරක් හරි ටච් කරාම ඩෙවලොප් ඔප්ෂන් ඔන් කරලා කියලා මෙතනින් පෙන්නනවා. හරිද? ඊට පස්සේ අපි යන්නේ ඩෙවලොපර් ඔප්ෂන් එකට. මෙන්න ඔයාලා ඩෙවලොප් කියලා ගහපුවම එනවා. මෙහෙම ඩෙවලොපර් ඔප්ෂන් එකකින් ඔයාලා විතර ඕෆ් කරලා ඇත්තේ ඔයාලා ඒක ඔන් කරගන්න. හරිද? එතනින් ඔන් කරගත්තාම ඔයාලට යටටම යන්න තියෙනවා. ඔයාලා යටටම යන්න ඔයාලා යටටම යද්දී was actives to be reasonable කියලා තියෙනවා. හරිද? අන්න ඒක ඔන් කරගන්න තමයි යෝනේ. ඔයාලා මෙහෙම ඔෆ් කරලා ඇත්තේ ඔයාලගේ මේක ඔන් කරගන්න. හරිද? ඊට පස්සේ මේ කියලා තියෙන්නේ මේ ඕන එකට පුළුවන් කියලා. හරිද? ඔයාලා මේ වගේ වෙන මේ ඩෙවලොප් ඔප්ෂන් වල වෙන කිසි දෙයක් ඔන් කරන්න යන්න එපා. ෆෝන් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නත් පුළුවන්. ඔයාලගේ data වෙන එකකට යන්න පුළුවන්. එහෙම සීක්‍රට් තියෙනවා. හරිද? දන්නේ නැතුව කිසි දෙයක් කරන්න යන්න එපා ඩෙවලොප් ඔප්ෂන් වල. මේක ඔයාලා ඔන් කරගන්න. ඊට පස්සේ දැන් ඔයාලගේ ඩෙවලොප් ඔප්ෂන් වලින් ඔන් කරලා ඉවරයි. දැන් තියෙන ස්ලයිඩ් ස්ක්‍රීන් එක ගන්න විතරයි. හරිද? මම දැන් මේක ටච් කරගෙන හිටපුවම මෙන්න ස්ලයිඩ් ස්ක්‍රීන් එක ආවා. දැන් මෙන්න මෙතන වෙනවා නේද ස්ලයිඩ් ස්ක්‍රීන්. ලොගින් වයිපර් එක අපි ගමු. මෙන්න මේක ඔෆිෂියල් නෑ කියලා තියෙනවා. ඒ කියන්නේ අපි
ඔන්න අතනින් ඔන් කරගෙන හදාගත්තා. ඉතින් හරිද? ඔෆිෂියල් මේකට එන්නේ නැහැ කියලා කියන්නේ. දැන් ඔයාලගේ මෙහෙම ඔන් කරපුවාම මේව වෙන්නේ නැහැ. හරිද? සමහර එකක් වෙන්න පුළුවන්. ගොඩක් ඒවාගේ වෙන්නේ නැහැ. එතකොට ඔයාලා කරන්න ඕනේ ෆෝන් එක රීස්ටාර්ට් කරන් එන්න ඕනේ. රීස්ටාර්ට් කරන්න බෑ නම් ෆෝන් එක ඔෆ් කරලා ඔන් කරන්න. එතකොට හරි. එහෙම ඇවිල්ලා ඇප් එකට ඇවිල්ලා බලන්න අනිවාර්යෙන් පුළුවන් වෙනවා. එහෙම බැරි වුණොත් ඔයාලා කමෙන්ට් එකක් හරි දාන්න. මම කියලා දෙන්නම්. ප්‍රයිවට් හරි කියලා දෙන්නම් ඒක. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ඕන වුණොත් මම නම්බරේ දෙන්නම්. ඔයාලා කතා කරලා ප්‍රශ්න විසඳගන්න. එහෙනම් අදට එච්චරයි. ආයෙත් මතක් කරනවා about develop option වල දන්නේ නැතුව කිසි දෙයක් on off කරන්න යන්න එපා. ෆෝන් එකට මේක බලපානවා හරිද? දැන් ඔයාලට මගේ ෆෝන් එකේ මෙන්න ලැග් නැතුව පෙවුනට මගේ එක හොඳටම ලැග් වෙනවා හරිද? සුපිරියටම ලැග් හරිද? මම ඒක develop option වලින් optimize පාරක් දාලා හදාගත්තේ. ඔව් මම develop option එක off කරලා පෙන්නන්නම්. ඒක off කරොත් ලැග් වෙනවා. ඔව් off කරා හරිද? ඔන්න දැන් app එක close කරනත් වෙලා යනවා නේද? ඔව් නේ. ඔව් අපිට ඉස්සෙල්ලා තරම් ස්පීඩ් එක බලා ගන්න බෑනේ. ඉර වෙනවා. මේක තව චුට්ටක් වෙලා ගියාම තව ටිකක් මේවා වෙනවා. ඒ හින්දා ඔයාලට ඒකත් ඕන නම් කියන්න මම ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම්. ඔයාලට ප්‍රශ්න තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න නැත්නම් කමෙන්ට් එකක් දාන්න. මේක මගේ පළවෙනි වීඩියෝ ටික. ඔයා මෙච්චර වීඩියෝ බලනවා නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා මේක හරි ගියාද නැත්ද කියලා ඔයාලා කියන්න. ඔච්චර තමයි. එහෙනම් අද අපි ඊළඟ දවසේ සෙට් වෙමු. කට්ටියම පරිස්සමෙන්